ගෙවී ගිය අප්‍රේල් මාසය කියන්නේ මේ වීඩියෝ එක හදන එකත් මට එපා වෙන තරමට රොකට් යවපු මාසයක්. හැබැයි ඉතින් ඇමරිකාවේ ප්‍රධානම රොකට් නිෂ්පාදන සමාගම් තුනටම සුබ ආරංචි ලැබුණු මාසයක් තමයි අප්‍රේල් කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ ඇමර්සන් සමාගම ඔවුන්ගේ අන්තර්ජාල සේවා ලබා දෙන චන්ද්‍රිකා ජාලය දියත් කරන්නත් පටන් ගත්තේ අප්‍රේල් මාසයේදී. ඉතින් තව මොනවද අප්‍රේල් මාසයේ වුනේ? 3, 2, 1. We have liftoff. ඉතින් සුපුරුදු විදියටම අප්‍රේල් මාසයේ දියත් කරපු රොකට් ගැන බැලුවොත් SpaceX සමාගම මාසය පුරාවට Starlink චන්ද්‍රිකා රැගත් Falcon 9 Block 5 රොකට් 10ක් දියත් කරලා තියෙනවා. මේ රොකට් 10න් Starlink V2 mini චන්ද්‍රිකා 259ක් පහළ පෘථිවි කක්ෂයට එකතු වුණා. Starlink දියත් කිරීම වලට අමතරව යවපු අනිත් කක්ෂීය රොකට් ගැන බැලුවොත් අප්‍රේල් 1 වෙනිදා උදෑසන ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ NASA ආයතනයේ කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරපු SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටුව මගින් SpaceX සමාගමේ Crew Dragon Resilience යානය පහළ පෘථිවි කක්ෂයකට ඇතුල් කළා. මේ මෙහෙයුම ගොඩක් සුවිශේෂී මෙහෙයුමක් වෙන්නේ මේක තමයි ඉතිහාසයේ පළවෙනි වරට ද්‍රවීය කක්ෂයකට මිනිසුන් ගමන් කරන මෙහෙයුම වුණේ. චූන් වෑන්ග්, යනිකා මිකල්සන්, රබියා රෝගා සහ එරික් ෆිලිප්ස් කියන පුද්ගලයන් 4 දෙනා සම්බන්ධ වුණු මේ මෙහෙයුම ගැන වෙනම වීඩියෝ එකක් මම මීට කලින් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකෙන් ඔයාලට මානව ඉතිහාසයේ පළවෙනි ද්‍රවීය අභ්‍යවකාශ මෙහෙයුම ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ රොකට් දියත් කිරීමට පැය 2කට පමණ පස්සේ චීනයේ ජිකුවාන් මධ්‍යස්ථානයෙන් දියත් කරපු චීනයේ රාජ්‍ය රොකට් නිෂ්පාදන ආයතනයේ ලෝං මාර්ච් 2D රොකට්ටුව මගින් චීනයේ SATNET අන්තර්ජාල චන්ද්‍රිකා ජාලයේ පරීක්ෂණ චන්ද්‍රිකා 4ක් කිලෝමීටර 450ක් පමණ ඉහළ සමගෙටංශක 55ක් ආනත කක්ෂයකට මුදා හැරියා. ඊට පස්සේ අප්‍රේල් 3 වෙනිදා උදෑසන චීනයේ ටයිවාන් මධ්‍යස්ථානයෙන් දියත් කරපු ලෝං මාර්ච් 6 රොකට්ටුව මගින් ටියන්පින් 3A2 චන්ද්‍රිකාව කිලෝමීටර 450ත් කිලෝමීටර 800ත් අතර ගමන් කරන ඉලිප්සාකාර කක්ෂයකට මුදා හැරියා. මේ කක්ෂයේ ආනතිය අංශක 43ක්. අප්‍රේල් 8 වෙනිදා දහවල් කසකස්ථානයේ බයිකනූර් මධ්‍යස්ථානයෙන් දියත් කරපු රුසියාවේ සෝයුස් 2.1A රොකට්ටුව මගින් රුසියාවේ සෝයුස් MS-27 යානය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පල බලා යන පහළ පෘථිවි කක්ෂයකට මුදා හැරියා. මේ යානය ගමන් කළේ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ සර්ගෙයි රිසිකෝව් සහ ඇලෙක්සි සුබ්‍රිට්ස්කි සමගින් ඇමරිකාවේ NASA ආයතනයේ ජොනතන් කිම් කියන ගගනගාමීන් 3 දෙනා. ඔවුන් රැගත් යානය පැය කිහිපයකට පස්සේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පල සමග සම්බන්ධ වුණා. ඊට පස්සේ අප්‍රේල් 10 වෙනිදා රාත්‍රියේ චීනයේ සීචෑන් මධ්‍යස්ථානයෙන් දියත් කරපු ලෝං මාර්ච් 3BE රොකට්ටුව මගින් TJSW-17 චන්ද්‍රිකාව භූස්ථාවර කක්ෂයක් බලා යන අතරමැදි ඉලිප්සාකාර කක්ෂයකට මුදා හැරියා. අප්‍රේල් 12 වෙනිදා හවස ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා මූලස්ථානයෙන් දියත් කරපු SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුව මගින් ඇමරිකාවේ National Reconnaissance Office බුද්ධි අංශයේ රහසිගත චන්ද්‍රිකා පෘථිවි කක්ෂයකට ගෙන ගියා. මේ මෙහෙයුම නම් කරලා තිබුණේ NROL-192 කියලා. ඊට පස්සේ අප්‍රේල් 17 වෙනිදා අලුයම වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා මූලස්ථානයෙන්ම National Reconnaissance Office බුද්ධි අංශයේ රහසිගත චන්ද්‍රිකා රැගත් තවත් රොකට්ටුවක් දියත් කළා. ඒක Northrop Grumman සමාගමේ Minotaur 4 රොකට්ටුවක්. මේ මෙහෙයුම නම් කරලා තිබුණේ NROL-174 කියලා. අප්‍රේල් 19 වෙනිදා අලුයම චීනයේ ටයිවාන් මධ්‍යස්ථානයෙන් ලෝං මාර්ච් 6A රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියපු ෂියාන් 27 චන්ද්‍රිකා 6 කිලෝමීටර 1000ක් පමණ ඉහළ සමකයට අංශක 99.7ක් ආනත කක්ෂයකට මුදා හැරියා. අප්‍රේල් 20 වෙනිදා හවස තවත් National Reconnaissance Office බුද්ධි අංශයේ රහසිගත චන්ද්‍රිකා දියත් කිරීමක් සිදු කළා. ඒ SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුවක් මගින්. මේ මෙහෙයුම නම් කරලා තිබුණේ NROL-145 කියලා. අප්‍රේල් 21 වෙනිදා දහවල් කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුවක් දියත් කළේ SpaceX සමාගමේ Cargo Dragon අභ්‍යවකාශ යානයක් රැගෙන. NASA ආයතනයේ වෙනුවෙන් සිදු කරන 32 වෙනි commercial resupply services මෙහෙයුම වන මේකෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළට අවශ්‍ය භාණ්ඩ රැගෙන ගියා.
ඊට පස්සේ අප්‍රේල් 22 වෙනිදා උදෑසන කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයෙන් දියත් කරපු Falcon 9 රොකට්ටුව මගින් Bandwagon 3 මෙහෙයුම දියත් කළා. ඔයාලා දන්නවා SpaceX සමාගමේ Bandwagon මෙහෙයුම් කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ කක්ෂීය ආනතියක් තියෙන පහළ පෘථිවි කක්ෂවලට විවිධාකාර පාර්ශවයන්ගේ චන්ද්‍රිකා ගෙනියන මෙහෙයුම් කියලා. ඉතින් මේ මෙහෙයුමේදී චන්ද්‍රිකා 3ක් රැගෙන ගියා. එකක් දකුණු කොරියාවේ ආරක්ෂක අංශයේ ADD 425-4 චන්ද්‍රිකාව. අනිත් එක ඇමරිකාවේ Tomorrow සමාගමේ Tomorrow S චන්ද්‍රිකාව. මේ චන්ද්‍රිකා දෙකම කිලෝමීටර් 500ත් 600ත් අතර උසකින් සමකෙටාංශක 45.4ක් ආනත කක්ෂවලට මුදා හැරියේ. ඊට පස්සේ Falcon 9 රොකට්ටුවේ දෙවන අදියරේ එන්ජිම නැවත ක්‍රියාත්මක කරලා ඒක වායුගෝලයට ඇතුළු වෙන ආකාරයේ ගමන් මාර්ගයකට ඇතුළු වුණාට පස්සේ ජර්මනියේ ඇට්මෝස් ස්පේස් කාගෝ සමාගමේ ෆීනික්ස් 1 යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වීම සඳහා රොකට්ටුවේ දෙවන අදියරෙන් මුදා හැරියා. අප්‍රේල් 24 වෙනිදා හවස චීනයේ ජික්වාන් මධ්‍යස්ථානයෙන් ලෝං මාර්ච් 2FG රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියේ චීනයේ ෂෙන්ෂූ 20 අභ්‍යවකාශ යානය. ෂෙන්ඩොං, ෂෙන්සොං ග්‍රුයි සහ වොං ජී කියන ගගනගාමීන් තුන්දෙනා රැගත් මේ යානය පැය කිහිපයකට පස්සේ චීන අභ්‍යවකාශ නැවතුම්පල සමග සම්බන්ධ වුණා. අප්‍රේල් 27 වෙනිදා රාත්‍රියේ චීනයේ සීචෑන් මධ්‍යස්ථානයෙන් ලෝං මාර්ච් 3BE රොකට්ටුවක් දියත් කළා. මේකේ ගෙන ගියපු ටියැන් ලියැන් 2-5 චන්ද්‍රිකාව භූස්ථාවර කක්ෂයක් බලා යන අතරමැදි ඉලිප්සාකාර කක්ෂයකට මුදා හැරියා. ඊට පස්සේ අප්‍රේල් 29 වෙනිදා අලුයම චීනයේ වෙන්චෑන් මධ්‍යස්ථානයෙන් ලෝං මාර්ච් 5B රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියේ චයිනා සැටලයිට් නෙට්වර්ක් ගෲප් ආයතනයේ සැට්නෙට් අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා 10ක්. මේ චන්ද්‍රිකා මුදා හැරියේ කිලෝමීටර 1100ක් පමණ ඉහළ සමකෙට අංශක 86.5ක් ආනත කක්ෂයකට. ඒ දියත් කිරීමෙන් පැය 3කට පමණ පස්සේ ඇමරිකාවේ කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයෙන් United Launch Alliance සමාගමේ Atlas 5 රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියේ Amazon සමාගමේ Kuiper අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා 27ක්. මේ චන්ද්‍රිකා මුදා හැරියේ කිලෝමීටර 460ක් පමණ ඉහළ සමකෙට අංශක 51.8ක් ආනත කක්ෂයකට. අප්‍රේල් 29 වෙනිදාම දහවල් ප්‍රංශ ගියනාවේ කොරව් ප්‍රදේශයේ පිහිටලා තියෙන ගියන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරියන් ස්පේස් සමාගමේ වේගා C රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ බයෝමාස් චන්ද්‍රිකාව. මේ චන්ද්‍රිකාව පෘථිවියේ වනාන්තර නිරීක්ෂණය කරන චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව මුදා හැරියේ කිලෝමීටර 667ක් ඉහළ සමගෙට අංශක 98ක් ආනත පහළ පෘථිවි කක්ෂයකට. අප්‍රේල් 29 වෙනිදා රාත්‍රියේ ඇමරිකාවේ ෆයර්ෆ්ලයි සමාගමේ ඇල්ෆා රොකට්ටුවක් දියත් කළා. මේ රොකට්ටුවේ ගෙන ගියේ ලොක්හීඩ් මාටින් සමාගමේ චන්ද්‍රිකාවක්. නමුත් මේ රොකට්ටුවට පෘථිවි කක්ෂයට ළඟා වෙන්න බැරි වුණා. ඒකට හේතුව මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලිව පේනවා. මේ රොකට්ටුවේ දෙවන අදියරේ නොසල් එක යම්කිසි හේතුවක් නිසා ගැලවිලා ගිහින්. මේ දකුණු පැත්තෙන් පේන්නේ මීට කලින් දියත් කරපු ඇල්ෆා රොකට්ටුවක දෙවන අදියරේ වීඩියෝ එකක්. ඔයාලට පේනවා නොසල් එක තිබ්බනම් කොයි වගේද පේන්නේ කියලා. ඉතින් මේ නොසල් එක ගැලවුනේ ඇයිද කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද අදියර දෙක වෙන් කරන වෙලාවේ වීඩියෝ අපිට හරියට ලැබුණේ නැහැ. නමුත් අදියර දෙක වෙන් කිරීමෙන් පස්සේ දෙවන අදියරේ චලනයක් තියෙනවා කියන එක පැහැදිලිව පෙනුණා. ඉතින් තාමත් ෆයර්ෆ්ලයි සමාගම නිල වශයෙන් මේ ගැන මුකුත් කියලා නැහැ. නමුත් ඇල්ෆා රොකට්ටුවේ තවත් දියත් කිරීමක් බැලුවොත් ඔයාලට පේනවා අදියර දෙක වෙන් වෙද්දී දෙවන අදියරේ නොසල් එක පළවෙනි අදියරේ වදින්න ගොඩක් ආසන්නෙන් ගමන් කරනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙම දෙයක් නම් වුණේ. ඒ කියන්නේ ළඟින් ගියේ නෑ. ඇත්තටම වැදුනා නම් නොසල් එක කැඩිලා යන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු මේ ගැන අනතුරු විමර්ශනයෙන් මොන වගේ දේවල් එළි වෙයිද කියලා. ඉතින් ඔය කිව්වේ අප්‍රේල් මාසයේ දියත් කරපු කක්ෂීය රොකට් ගැන. ඊට අමතරව අප්‍රේල් මාසයේදී පෘථිවි කක්ෂයට ගියේ නැති නමුත් අභ්‍යවකාශයට ගිය තවත් රොකට්ටුවක් දියත් කළා. ඒක තමයි Blue Origin සමාගමේ New Shepard රොකට්ටුව. 31 වෙනි New Shepard මෙහෙයුම වන මේකෙන් සුපුරුදු විදියටම තවත් අභ්‍යවකාශ සංචාරකයන් 6 දෙනෙක්ව අභ්‍යවකාශයට රැගෙන ගියා. මේ මෙහෙයුමට සම්බන්ධ වුණේ කාන්තාවන් පමණයි. ඒ වගේම මෙතන ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වෙන කෙටි පෙරිත් හිටියා. ඉතින් මේ ගැන මාධ්‍යවල ලොකුවට කතා කළා. නමුත් අභ්‍යවකාශ මෙහෙයුම පැත්තෙන් බැලුවොත් මේක මීට කලින් සිදු කරපු New Shepard මෙහෙයුම වගේම තමයි. මුදල් වලට අභ්‍යවකාශ සංචාරකයන් කිහිප දෙනෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා නැවතත් පෘථිවියට ගොඩ බහිනවා.
අප්‍රේල් මාසයේදී ගගනගාමීන් රැගත් අභ්‍යවකාශයාන දෙකක් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පලටයි චීන අභ්‍යවකාශ නැවතුම්පලටයි ගියානේ. ඉතින් ඒගොල්ලෝ ගියාට පස්සේ නැවතුම්පලේ හිටිය ගගනගාමීන් කණ්ඩායම් දෙකක් ඔවුන්ගේ සොයුස් MS-26 යානයෙන් සහ ෂෙන්ෂු 19 යානයෙන් නැවතත් පෘථිවියට පැමිණියා. රොකට් දියත් කිරීම වලට අමතරව අප්‍රේල් මාසයේදී අපිට අහන්න ලැබුණු ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් වුණේ ඇමරිකාවේ ආරක්ෂක අංශය විසින් ඔවුන්ගේ වැදගත්ම ඉහළම වටිනාකමක් තියෙන චන්ද්‍රිකා දියත් කිරීම සඳහා ලබා දෙන කොන්ත්‍රාත්තු ලබා දෙන්නේ කාටද කියලා එලි කළා. National Security Space Launch. එහෙමත් නැත්නම් NSSL කියලා හඳුන්වන මේ විශේෂ වැඩසටහන යටතේ කොන්ත්‍රාත්තු දිනාගත්තේ ඇමරිකාවේ SpaceX සමාගම, United Launch Alliance සමාගම සහ Blue Origin සමාගම. ඉතින් මේ කොන්ත්‍රාත්තු යටතේ SpaceX සමාගමට ඩොලර් බිලියන 5.9ක් ලැබෙනවා. United Launch Alliance සමාගමට ඩොලර් බිලියන 5.4ක් ලැබෙනවා. Blue Origin සමාගමට ඩොලර් බිලියන 2.4ක් ලැබෙනවා. ඉතින් මේ කොන්ත්‍රාත්තු යටතේ ඊළඟ අවුරුදු 5 ඇතුළත ඇමරිකානු ආරක්ෂක අංශයේ වැදගත්ම ඉහළම වටිනාකමක් තියෙන රහසිගත මෙහෙයුම් 54ක් දියත් කරන්න මේ සමාගම් තුනට සිදු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අප්‍රේල් මාසයේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සිද්ධ වුණේ. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.